Hello everyone. Today also we are talking about verbs. අදත් අපි කතා කරන්නේ verbs එහෙම නැත්නම් ක්‍රියාපද ගැන. එතකොට මගේ කලින් වීඩියෝ එකේදී කතා කළා ක්‍රියාපදයක සාමාන්‍ය ස්වභාවය බහුවචනයි කියලා. ඒ කියන්නේ ක්‍රියාපදයක උපතින්ම ස්වභාවය තමයි බහුවචනයි. ඒ නිසා තමයි අපි we come, they go, you play ආදි වශයෙන් බහුවචන කර්තෘපද සමග ක්‍රියාපදයක් සාමාන්‍ය ආකාරයෙන් නැත්නම් ඒ ආකාරයෙන්ම තබන්නේ. හේතුව ක්‍රියාපදයක මූලික ස්වභාවය බහුවචනයි. එහෙමනම් බහුවචන කර්තෘපදයක් සමග ක්‍රියාපදයක් අපි බහුවචන ආකාරයෙන්ම තැබිය යුතු නිසා. එතකොට අපි අද බලමු ඒකවචන ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද කියලා. To make a singular form of a verb, we add s at the end of the verb. For example, cook, cooks. Basically, the base form of the verb cook is plural. So if we add s at the end of the verb, it becomes singular, cooks. This verb cooks is equal to is cooked again. එමනම් cooks කියන එක සමාන වෙනවා is cooked කියන ක්‍රියාපදයට. එතකොට මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට උගන්වපු පරිදි cook is cook කියන එක සමාන වෙනවා කිව්වොත් cooks කියන එකට මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? What is the difference between cooks and is cooked? Actually, cooks is used when the subject is important and to start the sentence with the subject. And is cooked is used when the object is important. We start the sentence with the object. For example, අපි ක්‍රියා උදාහරණයක් විදිහට ගත්තොත් මේ ක්‍රියාපද භාවිතා කරන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා අම්මා උයනවා mother cooks. එතකොට අපිට එතනදී අම්මා කියන කර්තෘපදය තමයි වැදගත්. ඒතර අම්මා කියන කර්තෘපදය highlight කරන්න, විශේෂණය කරන්න, stress කරන්න අපි mother cooks කියලා කියනවා. හැබැයි ඔයාලට යම් වෙලාවක අවශ්‍ය නම් උදේට බත් වෙනවා කියලා කියන්න. උදේට බත් වෙනවා. එතකොට අපි කියනවා rice is cooked for our breakfast. එතකොට අපි කියන්නේ නැහැ mother cooks rice කියලා. එතකොට කියන්න අවශ්‍ය නැහැ අම්මා උයනවා බත් කියලා නෙවෙයි අපිට කියන්න ඕන. අපිට වෙන්නේ උදේට බත් වෙනවා කියලා කියන්න. එතකොට ඒකට concept දෙකක්. There are two concepts. The first concept we focus on mother. Mother cooks rice. amma bhat wenawa. Our main focus is mother. But if you want to focus on rice and the breakfast, we can speak like this. Rice is cooked for breakfast. Rice is cooked for our breakfast. අපි උදේ කෑමට බත් උයන්නේ. Right? So that is the difference between cooks and is cooked. So likewise, similarly, we have lot of verbs like that. අපි ලියුම් ලියනවා. We write letters. We write letters for our communication. We write letters. අපිට ඒක කියන්න ඕනේ නම් sannivedanaye සඳහා ලිපි ලියනවා කියලා. අපි කියන එක අදාළ නැහැ. ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. ඒ නිසා letters are written for our communication. Letters are written our communication. මෙන්න මේ බහුවචන ආකාරය තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කළේ. අපි ලියුම් ලියනවා. We write letters. Letters are written ලියුම් ලියනවා. එතකොට බහුවචන ආකාරය. එතකොට අපි අද කතා කරලා මේ වීඩියෝ එකේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ඒක වචන වලට. එතෙන්දී අපි ගත්තා mother cooks rice. අම්මා ඒක වචනයි, cooks ඒක වචනයි, rice ඒක වචනයි. mother cooks rice. ඊට පස්සේ අපිට ඕන වුණා is cooked වලට උදාහරණයක් ගන්න. ඒ නිසා තමයි කිව්වේ rice is cooked for our breakfast කියලා. right? එතකොට ඒක වචන ආකාරයට තවත් උදාහරණ ගත්තොත් අපිට කියන්න පුළුවන් right? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතකොට අපි කිව්වොත් එහෙම නිමල් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නිමල් learns English. නිමල් learns English. නිමල් කියන්නේ එක වචනයක්. එක පුද්ගලෙක්. learn කියන්නේ බහුවචනයි. ඒකට s දැම්ම learns කරලා දැන් අපිට කියන්න පුළුවන් නිමල් learns English. ඊට පස්සේ අපිට කියන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි සාමාන්‍ය ඉගෙන ගන්නවා ජාත්‍යන්තර භාෂාවක් විදිහට. අපි ටිකක් දිගට ගමු. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කිව්වොත් English is learned. ඒක නිකන් ප්‍රායෝගික නෑ වගේ දැනෙනවනේ. අපි එදිනදා ජීවිතේට ගන්න නිකන් ඒක ගැලපෙන්නේ නෑ වගේ දැනෙනවනේ. හරි ඒක සම්පූර්ණ වාක්‍යයක් විදිහට අපි ගමු ඒකට.
English is learned as an international language. English ඉගෙන ගන්නවා ජාත්‍යන්තර භාෂාවක් විදිහට. English is learned as an international language. බලන්න. right බලන්න. right එතකොට අපිට මේ කතෘ පදය එහෙම නැත්නම් ක්‍රියාව කරන පුද්ගලයා සඳහන් කිරීමේදී අපි පාවිච්චි කරනවා ක්‍රියාපදයේ සාමාන්‍ය ආකාරයට. cooks, comes, learns, speaks, writes, reads ආදී වශයෙන්. right එතකොට කර්මය අපිට වැඩියෙන් සලකන්න ඕන නම් කර්මය පිළිබඳව අවධානය වැඩිපුර යොමු කරන්න අවශ්‍ය නම් if you want to focus on the object we use is cooked, is learned, is written, right, is written, is cooked, right, is washed, right. අපි තව උදාහරණයක් ගත්තොත් නයනා චිත්‍රපටයක් බලනවා. නයනා චිත්‍රපටයක් බලනවා. Nayana watches a film. Nayana watches a film. හැමදාම චිත්‍රපටයක් බලනවා. A film is watched every day. A film is watched every day. එතන අපිට නයන අදාළ නැහැ. හැමදාම ෆිල්ම් එකක් බලනවා කියන එක තමයි අපිට කියන්න ඕනේ. ඕනනම් අපි කියමුකෝ හැමදාම ෆිල්ම් එකක් බලනවා ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා. අතනින් කිව්වා නයන හැමදාම චිත්‍රපටයක් බලනවා කියලා. නයන watches a film every day. ඒක නයනගේ හැබිට් එක. ඒක නයනගේ හොබි එක. නයන watches a film every day. අපිට දැන් කියන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හැමදාම ෆිල්ම් එකක් බලනවා. එතකොට කවුරු බැලුවත් කමන්නේ මේ කතා නායකයා මේ කතාව කරගෙන යන කෙනා කියනවා ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා එයා පුරුද්දක් විදිහට හැමදාම ෆිල්ම් එකක් බලනවා. එතකොට a film is watched every day to improve English. A film is watched every day to improve English. So that is the different. That is the different. The between cooks and is cooked. Watches and is watched. Learns and is learnt. Right? ඉතින් අපි මේ සංකල්පයට කියනවා active voice සහ passive voice කියලා. Right? So when we use mother cooks rice, it is active voice. Rice is cooked for our breakfast, passive voice. ඒතර passive voice කියලා අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත විදිහට ඒක අර එක ක්‍රමයකටම වහල් වෙලා ඉඳලා එහෙම නැත්නම් යටත් වෙලා ඉඳලා අම්මා බත් වෙනවා mother cooks rice ඕක passive වලට ලියනකොට rice is cooked by mother කියලා කී ඉඳලා rice is cooked by mother, English is learned by us ඔහොම කිව්වොත් ලොවෙත් ඉංග්‍රීසියෙන් කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන නම් ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාවිතා කරන ආකාරය පිළිබඳව බය නැතුව ඉගෙන ගන්න ඕන. ඒකේ අපි අර සාම්ප්‍රදායික කෙනෙකුට ක්‍රමයට ඇවිල්ලා එහෙම ඉගෙන ගන්න විදිහට මේක කරන්න බෑ. We can't do this with the traditional teaching and learning method. We have to think out of the box. So what is the practical usage of this language, right? For an example, if I repeat the same example, right? Mother cooks rice, rice is good for our breakfast. Mother cooks rice, rice is cooked for our breakfast. Those are the two examples that you can remember when it comes to understanding the difference between active and passive, right? Okay, that's all for the day, and I will meet you again with another sentence pattern. Stay with us.